හයි ට්‍රේඩර්ස් ඔන්නවාට සුපිරි chance එකක් තියෙනවා මේ footprint chart එක සහ මේ bookmap එක ඔයාලට දැන් free ගන්න පුළුවන් mobile සහ PC version දෙකම use කරන්න. එතකොට මේකේ දැන් ඔයාලට සැකයක් ඇතිනේ මේක real dataද නැද්ද කියලා යන්නේ. එතකොට මම ඔයාලට පෙන්නන්නම් අපි හැමෝම use කරන ATAS කියන platform එක සහ මේක අතර කොහොමද වෙනසද කියලා. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන්. හරියට ලස්සනට අප්ඩේට් වෙනවා. හරිද? එතකොට බලන්න මේකේ 12 මේකෙත් 12 මේකෙත් 10 මේකෙත් 10 මේකෙත් 3යි මේකෙත් 3යි. හරිද? එතකොට බලා ගන්න පුළුවන් ඩෙල්ටා කියන එක රියල්. හරිද? එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපේ රියල් ඩේටා තමයි අපේ යන්නේ. ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස් යූස් කරන එක තමයි ATAS කියන්නේ. එතකොට ATAS එකේ තියෙන ඊළඟ අවුල තමයි අවුලක් කියන්නේ මේක අවුලක් නෙවෙයි. මේක ප්‍රීමියම් version එක තමයි මේ orders ඔක්කොම පෙන්නන්නේ. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන් මේ චුට්ටක විතරයි orders පෙන්නන්නේ. නමුත් අපේ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් levels වල orders වලට බලා ගන්න පුළුවන් market එකේ. හරිද? බලන්න මෙන්න මේ levels වල 299ක bitcoin order එකක් තියෙන. කියන market එකේ මෙන්න මේ levels වලින් අපිට prediction එකක් දෙනකොට මේවට ගිහිල්ලා තමයි market එක sell වෙන්නේ කියන prediction එක අපිට ගන්න පුළුවන්. අපි දාලා දෙන මේක delta profile එක. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන්. read කරගන්න මාරම lazy. හරිද? එතන මම ඔයාලට කියන්නම් ඕන නම් මෙන්න මේ levels එකේ market එක ඇයි මෙතනින් sell උනේ market එක. මෙතන sell වෙන්න හේතුව තමයි අපිට බලා ගන්න buyers ලා මෙතන bitcoin 52ක buy order එකක් දාලා compete කරලා. නමුත් market එක buy වෙලා නැහැ, market එක sell වෙලා. එතකොට මෙතෙන්ට කියන අපි absorption නෑ. බලන්න මෙච්චර කල් market එක ඇයි sell උනේ, ඇයි buy උනේ කියලා ඔයාලා දන්නේ නැහනේ. එතකොට නමුත් දැන් ඔයාලට ඒක ඇත්තටම රියල්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ටික් කර footprint එක සහ volume එක දෙකම ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? එතකොට ඒක හරියනේ. අපි බලමු bitcoin එකේ තත්ත්වය මොකද කියලා දැන් මේ වෙනකොට. අපි එතකොට මේ තියෙන්නේ ලංකාවේ traders ගොඩක් දන්නේ නැති සහ professional traders පමණක් use කරන delta profile එක. එතකොට මේක create කරෙත් මම. එතකොට මම ඔයාලට කියන්නම් දැන් මෙතන වෙලා තියෙන දේ. බලන්න මෙන්න මේ levels එකේදී sellers ලා මෙතන 732ක sell order එකක් දාලා market එකේ sell වෙලා නැහැ. මොකද මෙතන වෙලා තියෙන absorption එක. හරිද? බලන්න මෙන්න මේ levels එකේදී නැවත 2000 ගානක order එකක් දාලා market එක buy වෙලාද නැහැ. 2700ක order එකක් දාලා market එක sell වෙලා. එතකොට ඒකින් තමයි මෙන්න මේ levels එකේ මෙතන ඉන්න ලොකුවට buyers absorption වෙච්ච level එක. ඒතර market එක අපිට කියන්න පුළුවන් ඊළඟ prediction එක සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ levels වලට ඇවිල්ලා මෙතන absorption එකක් වගේ දීලා reading එක බලන්න ඕන පිට trade එක කරන මේ levels එක ආයි මෙහෙම sell වෙන්න පුළුවන්. හරිද? නැත්තම් market එක මේ levels වලට ඇවිල්ලා මේ levels වලට ඇවිල්ලා buy වෙන්න පුළුවන්. මෙතන අනිවාර්යෙන් අපි read කරන මොකද උනේ කියලා හරියටම. price action delta කොහොමද ඒතර volume එක නැත්තම් ඊළඟට වෙන්න පුළුවන් දේ තමයි market එක මේක කඩාගෙන ගිහිල්ලා මෙතන retracement එකදී මේ levels වලට වැටෙන්න පුළුවන්. ඕනනම් add කරගන්න පුළුවන්. ඒකේ කොට මේ ඔයාලට බලා ගන්න පුළුවන් volume එකත් add වෙනවා. හරිද? මේ පැත්තේ තියෙන volume profile එක. එතකොට කොහොමද තමයි දැන්ට අප්ඩේට් එක. එතකොට ඔයාලට මේක free ගන්න කරන්න තියෙන්නේ TikTok එකේ තියෙන bio එකේ link එකෙන් අපේ WhatsApp channel එකට දැම්ම join වෙන්න.